මොකද හොයන්නේ නැකේ? ඉතින් කොහොමද? මට ආරංචියක් ආවා සියතුමා මේ පාර අවුරුද්දේ සියතුමාව කරනවා කියලා. අපිත් හරි ආසාවෙන් ඉන්නේ සියතුමා මේ පාර අවුරුද්දේ සහභාගී වෙන්න. මේ පාර සියතුමාමගේ අවුරුද්දේ ජයටම කරයි කියලා අපිට හිතෙනවා. ගමේ හොඳම අවුරුද්දේ සියතුමාමගේ අවුරුද්දේ වෙන්න ඕනේ. මිදා පාර තමයි කොල්ලෝ ගමටම සිරි අපට කැක්කිරිය අවුරුදුස්සේ කරන්නේ. මේ පාර ඉතින් මුළු අහලගම් 7කවත් නැති අවුරුද්දයක් මේ සියාතුමාම තමයි කරන්නේ. මේ සියාතුමාමගේ හැටි මුළු ගමටම බලා ගන්න පුළුවන් අන්න එදාට. ෂා මරු එහෙනම් අපිට මේ පාර හොඳට අවුරුද්දේ විනෝද වෙන්න පුළුවන්. සියතුමාමගේ අවුරුද්දේ ජයටම වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් ඉතින් සියතුමාට ඕන දේවල් දෙන්න නැත්තේ. සියතුමා කවද්ද අවුරුද්දේ තියෙන්නේ? ඔන්න කොල්ලෝ අප්‍රිය ජාහතර තමයි අවුරුද්දේ දාගෙන තියෙන්නේ. ඉන්නෝන යාළුවෝ හැමෝත් එක්කම අම්මට තාත්තට කියන්න. පහල කඩමණ්ඩේ කුඹුරාද්දර තමයි අවුරුද්දේ වෙරියන්නේ. අර හනික දුවගෙන එනවා පේන්නේ අපේ ඉස්කෝල මහත්තයා නේද? මේ මොකයි මේ? මෙච්චර හයියෙන් දුවගෙන මේ ඉස්කෝල මහත්තයා එන්නේ? මොකක් හරි කරදරයක් වෙලාවක්ද කියලා මට සැකයි. අර පස්සේ බලමුකෝ. බුදුම වේගෙන් අප්පා දුවගෙන එනවා මට පේන්නේ. අනිවාර්යෙන් මොකක් හරි අබැද්දියක් තමයි. එකමට තක්කිරම කියන්න පුළුවන්. අයියෝ ඉස්කෝල මහත්තයා මොකද මේ හනික දුවගෙන එන්නේ? මොකක් හරි කරදරයක්ද දෙයියනේ? අයියෝ සියාතු අයියෝ මට හරිම අබැද්දයක් නේ උනේ. අයියෝ මම මේ පොලිසියට ඉක්මනට දුවන ගම. කියන්න ඉස්කෝල මහත්තයා මොකක්ද වුණු කරදරේ? මොකක් හරි උදව්වක් තියෙනවනම් අපටත් කරන්න බැරිය. මොකක්ද ඉස්කෝල මහත්තයා වුණු කරදරේ? කියන්න මට. බොය පොලිසි ගානේ රස්තිය ආදුනයි කියලා ඒ හැටි හරිය මං කායියක් වෙන්නේ නෑ. ඔය කාරණාව මට කියන්න. මම බලාගන්නම් කිරි ගහට යනවා වගේ. මේ ගමේ පොලිසි කියලා නෑ මට කියන්න තෝ කවුරුවක්වත්. අයියෝ සියාතු ගොයියෝ බලන්නකෝ ඊයේ රෑ අපේ ගෙදරට හොරු පැනලා ගේ හරියේ වටනා කියන කිසිම දෙයක් නෑ. ඔක්කොම හොරගෙන ගිහිල්ලා. අපේ හාමිනේ ගෙදරට වෙලා වැලහින්න වගේ යන ගමන් ඉන්නේ. ගේ හරිය තිබිච්ච වත්තරම් බඩුත් මේ හොරා ඔක්කොම අරන් ගිහලානේ. ඉස්කෝලේ මහත්තයා දෙන්න මට පොඩි වෙලාවක්. ඔය හොරා ඉස්කෝලේ මහත්තයා දෙපතුල ළඟට ගහලා තමයි මම පස්ස බලන්නේ. මේ ගමේ පොලිසියටත් විසඳන්න බැරි ප්‍රශ්න මේ සියාතු තමයි විසඳලා තියෙන්නේ. කවුරුවත් දකින්න කලින් විගහෙම මේ ගමින් පැනගන්න ඕන. අර කවුද අර ඇතින් ඒව පේන්නේ? මේ මිනිහට මව සැකේ හිතෙත් දන්නේ. අම්මෝ මොකෝ මහත්තයා මේ හනික දුවන්නේ. හරියට ඌරෙක් පස්සෙන් එනවනවා වගේ. ඔහොම දිවුවොත් නම් මහත්තයා විනාඩියක් යන්න කලින් සිතා දීලා යන්න හැකි ඔය දුවන වේගෙට. මහත්තයා මීට කලින් අපේ ගමේ මන් දැකලා නෑනේ. මේ ගමේ නම් වෙන්න බෑ හැබැයි. දුර පළාතක කෙනෙක් කියලා තමයි මට නම් හැඟෙන්නේ. මහත්තයා මේ ජැන්ඩියට ඇඳගෙන හනික දුවන්නේ මොකද කාරණාව? ගම්මහත්තයා මම මේ අපේ ගමේ අවුරුදුස්සයට මෑරතන් තරගයට පුරුදුන ගමන්නේ. මේ පාරේදී පළවෙනි ස්ථානයවත් ගන්න එක තමයි මේ පුරුදු වෙන්නේ. මම විගහට යන්න ඕන. මට පාරක් වුණොත් මේ වැඩේ මට හිත කරගන්නවත් වෙන්නේ. ගම්මහත්තයා මට අයින් වෙනවද මට යන්න? මට හදිස්සි. හරිස් මහත්තයා මාත් මේ හදිස්සි වැඩකට තමයි මාත් මේ ගියා මෙහා ඇවිදින්නේ. අපේ ඉස්කෝලේ මහත්තයා ගෙදර හොරු කඩලානේ. තාත්තරම් බොරු ගොඩාක් අරන් ගිහලා මහා පල් හොරෙක් ආවුනොත් නම් ඉතින් අද ඔය හොරායි කකුල් දෙක කඩලා මේ මම පස්සේ බලන්නේ. එහෙමද? මම නම් හැබැයි කවුරක්වත් දැක්කේ නෑ මේ පැත්තට දුවගෙන යනවා. කවුද දන්නේ ඉස්කෝලේ මහත්තයා ගෙදර හොරු කඩලා තියෙන්නේ නේද? මම සම්බන්ධයක් නෑ මහත්තයෝ. අම්මෝ මොකෝ මහත්තයා මේ හනි හනික දුවන්නේ. හරියට ඌරෙක් පස්සෙන් එනවනවා වගේ. ඔහොම දිවුවොත් නම් මහත්තයා විනාඩියක් යන්න කලින් සිතා දීලා යන්න හැකි ඔය දුවන වේගෙට. මහත්තයා මීට කලින් අපේ ගමේ මන් දැකලා නෑනේ. මේ ගමේ පොලිසියටත් විසඳන්න බැරි ප්‍රශ්න මේ සියාතු තමයි විසඳලා තියෙන්නේ.
මට යන්න දෙන්න. මොකද මේ බයේ පැනලා දුවන්නේ? ඔහේ නේද අපේ ඉස්කෝලේ මහත්තයගේ ගෙදර තියෙන බඩු හොරගම් කරේ. ඔහේගේ කකුල් දෙක කඩලා තමයි මම පොලිසියට බාර දෙන්නේ. ඔය හිටු. ඔහේ දැන් මගේ පස්සෙන් චීටෙක් වගේ එලවගෙන ආව නේද? දැන් හැත්තිනෝ ආවටත් වඩා හයියෙන් දුවන්න. ඔහේ දැන් පොලිසියෙන් වගේනේ මගේ පස්සෙන් එළුවේ. ඉස්කෝලේ මහත්තයයි බඩු හොරාගත්තේ මම තමයි. ඔහෙට පුළුවන් ද මාව අල්ලන්න? ඔය තරම් ලොකෙද? දැන් ඔය මම 1යි 2යි 3යි කිව්වම ඔන්න හැරලා දුවන්න ඕන. නැත්තම් ඉතින් මේකෙන් කන්න තමයි වෙන්නේ. අනේ බුදු මහත්තයෝ මම නම් ඔය ගැන හාන් කවිසයක්වත් දන්නේ නැහැ. ඔය ඉස්කෝලේ මහත්තයෝ මං අඳුරන්නේවත් නැහැ. අනේ ඕකෙන් නම් තියන්න එපා බුදු මහත්තයෝ. බුදු අම්මෝ අද නම් මං ඉවරයි. දුවන්න ඕන පණ කඩාගෙන. ඔන්න ඉස්කෝලේ මහත්තයෝ ඔබතුමා දාව පැමිණිල්ල නිසා අපි මේ හොරා අල්ලගත්තා. අපිත් මේ හොයා හිටියා අපි අල්ලගත්තේ. ඒ වෙනුවෙන් ඉස්කෝලේ මහත්තයෝ බොහොම කැපවීමක් කරා. ඒ කරපු උදව්ව පොලිස් දෙපාර්තමේන්තුවෙන් අපි ස්තුතිවන්තයි. ඉස්කෝලේ මහත්තයගේ හොරාගත්තු බත් ටික අපි ඉක්මනට ලැබෙන්න සලස්වන්න. අපි මේ හොරා දැන් පොලිස් ස්ටේෂන් ගලන් ගිහිල්ලා ඒක විමර්ශනයක් කරනවා. ඉස්කෝලේ මහත්තයාට ඉක්මනටම ඒ බත් ටික ලැබි. බොහොම ස්තුතියි නේද මේ කරපු උදව්වට. බොහොම ඉක්මනින් මේ හොරාව අල්ලගත්ත එක්කෙනෙක් මටත් හරි සතුටුයි. ආයිත් මේ වගේ හොරකම් වෙන්න ඉඩ තියන්න එපා. බොහොම අමාරුවෙන් හරි හම්බ කරගත්ත මිනිස්සුන්ගේ දේවල් කාටවත් හොරකම් කරන්න අයිතියක් නැහැ. මම මේ මනුස්සයලා කියන්නේ අනුන්ගේ දේවල් කවදාවත් හොරකම් කරන්න එපා මනුස්සයෝ. සියාතු ගොයියෝ එහෙනම් ඔන්න අපි හොරා කොහොම හරි අල්ලගත්තනේ. අපේ හාමේ ගෙදර තාමත් ඇනෝ කඳුලෙන් මැත්තේ. ඉක්මනටම ගෙදර ගිහිල්ලා හාමේට මේ විත්තිය කියන්න ඕන. පොලිසියත් ඉතින් ඔය රාජකාරිය කරයි මන් නැත්තම්. මන් දැකපු ගමන් හොරා දිව්වේ විදුලි වේගෙන්. හොරා හිතුවා මාත් එක දුවලා බේරෙන්න. මේ ගමේ අහලකම් හතකවත් කෙනෙක්ට පුළුවන් ද ඉස්කෝලේ මහත්තයෝ මාත් එක දුවලා බේරෙන්න. මම එලවගෙන ගිහිල්ලා උඩ පැනලා දෙකේ ගැහුවේ මිනිහා කෙලින්ම කැරකිලා වෙලට කියන්නකෝ. ඉස්කෝලේ මහත්තයට කියන්නේ මම දැකලා හොරා පුදුම වෙවිල්ලනේ වෙවිලුවේ සත ගා